හෙලෝ ගයිස් ඉතින් කොහොමද ඔයාලට මංග දවලට අරගෙනාවේ ඔයාලට දැන් දකින්න ඇති WhatsApp ස්ටේටස් වල එමනත්තම් WhatsApp DPවල එමනත්තම් Facebook ස්ටෝරිවල මේ දවසල පොඩි ට්‍රෙන්ඩයක් යනවා අමුතු වර්ගේ එකම විදිහ ෆොටෝස් සෙට්ටයක් ඉතින් මම මේ දැන් දානව වගේ මෙන්න මේ වගේ ලස්සන ෆොටෝස් සෙට්ටයක් ඔයාලටත් හදාගන්න කොහොමද කියලා තමයි මං අද ඔයාලට මේ වීඩියෝෙන් කියලා දෙන්නේ ඉතින් එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ සෙට් වෙමු වීඩියෝ එකෙන් ලයික් එකක් දාලා සෙට් වෙන්න Помни имена, лица номера. Я помню только пин-код за мастер-класс. Походка от бедра, это я иду в магаз. Лучше консультант меня узнать. හරි ගයිස් ඉතින් මම ඔයාලට කියලා දෙනවා අද ෆොටෝස් වර්ග දෙකක් AI පාවිච්චි කරලා හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේකට ChatGPT ඇප්ලිකේෂන් එක ඕන වෙනවා. ඔයාලගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක නැත්තම් ඔයාලට පුළුවන් මේක බ්‍රවුසර් එක හරහා ගිහිල්ලා ChatGPT site එක ඕපන් කරගෙන කරන්න. Android ෆෝන් එකක් තියෙන කෙනෙක්ට නම් පුළුවන් මේක Chrome එක හරහා ගිහිල්ලා ඕපන් කරගන්න මේ site එක. නැත්තම් Apple device එකක් තියෙන කෙනෙක්ට පුළුවන් සෆාරි කරා ගිහිල්ලා ChatGPT site එක ඕපන් කරගන්න. ඉතින් site එක ඕපන් කරගත්තාන් පස්සේ ඔයාලට මේ application එකේ site එක කිසිම වෙනසක් නැහැ. එකම විදිහට තමයි තියෙන්නේ. වැඩේ කරගෙන යන්න. හරි. මම දැන් ඔයාලට මට ලේසි පහසු විදිහකට තියෙන්නේ ChatGPT application එක. මම ඒක නිසා දැන් ChatGPT app එක ඕපන් කරගන්නවා. ඔයාලත් මේ ස්ටෙප් එක කරන්න guys. එතකොට ඔයාලට කිසිම අමාරුවක් නැතුව ලස්සන AI ෆොටෝස් ටික හදාගන්න පුළුවන්. හරි. දැන් මෙතන තියෙන ඔයාලට පේනවා ඇති වම් අත පැත්තේ ප්ලස් මාක් එකක්. අන්නේ ප්ලස් මාක් එක දෙන්නවා. ඊට පස්සේ තියෙන ෆොටෝස් කැමරා ෆයිල්ස් කියලා ඔයාලා කලින් ෆෝන් එකේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝ එකක් නෙමෙයි මේකට දාන්නේ. ඒ කියන්නේ දැන් ගහලා දාන ෆොටෝ එකක් නෙමෙයි. කලින් ඔයාලගේ මෙමරි එකේ තියෙන ෆොටෝ එකක් දෙන්නේ. ඒක නිසා මෙතන මේ උඩින්ම තියෙන ෆොටෝස් කියන එක දෙන්න ඔයාලා. හරි. ඊට පස්සේ ඔයාලගේ මේ ෆොටෝස් තියෙනවනේ. ඔයාලා මූණ පේන පැහැදිලි ෆොටෝ එකක් දෙන්න මෙතනදී. හරි. දැන් ඔයාලා මේ දෙනවනේ මෙතන ෆොටෝ එකක්. හරි. මම දැන් ඔයාලට මේකේ විස්තරයක් කියන්න ඕන. මොකක්ද දන්නවද? ඔයාලා මේ දෙන ෆොටෝ එකේ ඔයාලගේ මේ AI ෆොටෝ එකට ඩීටේල්ස් වෙන්න ඕන දේවල් මේ ෆොටෝ එකේම තියෙන්න ඕන. දැන් මම කරන්නේ මගේ ජොබ් එක ෆෝන් රිපෙයාරින්. මම මෙතන අප්ලෝඩ් කරපු ෆොටෝ එකේ තියෙනවා මගේ පිටිපස්සේ ඔයාලට පේනවා ටේබල් ලැම්ප් එකක්. තව බොක්ස් ටිකක් තියෙනවා. ෆෝන් කෑලි වගේක් තියෙනවා. ඒ වගේම පවර් සප්ලයි එකක්, හොට් ගන් එකක් තියෙනවා. ඉතින් මම මේ ඔයාලට කියලා දෙනවා අද ෆොටෝස් දෙවර්ගයක් හදාගන්න හැටි. ඒකෙන් පළවෙනි ෆොටෝස් වර්ගයට ඕන වෙනවා ඔයාලා දාන ෆොටෝ එකේ ඔයාලගේ AI ෆොටෝ එකට හැදෙන්න නම් ඒ කියන්නේ ඔයාලගේ AI ෆොටෝ එකට ඩීටේල්ස් වෙන්න ඕන දේවල් ඔයා අප්ලෝඩ් කරන ෆොටෝ එකේම තියෙන්න ඕන. හරිද? ඔයාලගේ ඒ වගේ මූණ හොඳ පැහැදිලිව පේන්නත් ඕන guys. හරිද? මෙහෙම ෆොටෝ එක අප්ලෝඩ් කළා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ හරි පින් කරලා තියෙන පළවෙනි ප්‍රොම්ප්ට් එක. හරිද? පළවෙනි ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරගන්න ඔයාලා. හරිද? මම දැන් මගේ ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරගන්නවා. පේස්ට් කරගෙන මේක නිකන් මැසේජ් එකක් කරනවා වගේ මෙතන සෙන්ඩ් කරන්න. හරි guys ඉතින් ටිකක් වෙලා යනවා මේ ෆොටෝ එක ජෙනරේට් වෙන්න. ඉතින් ඒක ඔයාලගේ කනෙක්ෂන් එක මත තමයි තීරණය වෙන්නේ. අපි බලමු මගේ ෆොටෝ එක කොච්චර යනවද කියලා ජෙනරේට් වෙන්න. ඉතින් මේකට විනාඩියක් දෙකක් යන්නේ නැහැ. තප්පර 15ක් 20ක් වගේ තමයි යන්නේ. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ඉමේජ් එක ජෙනරේට් වුණා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනම ලස්සන මම බෞද්ධයක් අතේ තියාගෙන ඉන්න ෆොටෝ එකක්. ඒ වගේම මගේ පැත්තෙන් තියෙනවා ඔයාලට පේනවා අර ෆෝන් කෑලි ටිකකුත් තියෙන ඒ වගේම තමයි ටේබල් ලැම්ප් එකක් තියෙනවා මේ පැත්තෙන්. හරි. ඔයාලට පුළුවන් දැන් මේක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේ ෆොටෝ එක උඩ ක්ලික් කරාම මෙතන උඩ එනවා share and save කියලා. ඉතින් ඔයාලට මේක කෙලින්ම ඔයාලට කාට හරි share කරන්න පුළුවන් WhatsApp Facebook කරා. නැත්නම් මේක ඔයාලට save කරගන්න පුළුවන්. හරි. මම දැන් එක ෆොටෝ එකක් හදාගෙන save කරගත්තා. හරිද guys? දැන් මම ඔයාලට කියලා දෙන්නම් second step එකට. ඒ කියන්නේ දෙවෙනි විදිහට ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ අප්ලෝඩ් කරන ෆොටෝ එකේ ඔයාලගේ මූණ විතරක් පේන තිබ්බම ඇති. හරිද? ඉතින් මම මෙතනින් දැන් done කියලා දීලා මේ ෆොටෝ එක අප්ලෝඩ් කරගන්නවා. ඉතින් මේකෙදි ඔයාලා මෙතන ටයිප් කරන්න ඕන ඔයාලගේ මේ ෆොටෝ එකේ ඒ කියන්නේ AI ෆොටෝ එකට මොනවද අප්ලෝඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලගේ මේ ෆොටෝ එක වටපිටාවට AI ෆොටෝ එකේ මොනවද වැටෙන්න ඕනේ කියලා. දැන් මේකේ නම් උඩ ෆොටෝ එක නම් තියෙන්නේ අපි දාන ෆොටෝ එකේම තිබුණානේ අපේ ඩීටේල්ස් ටික. ඉතින් මේකේ ඩීටේල්ස් නැහැ නේ. ඔයාලගේ ෆොටෝ එක විතරයි තියෙන්නේ. ඔයාලට කැමති ඩීටේල්ස් ටිකක් ඇඩ් කරන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඩීටේල්ස් 3-4කට වැඩි ඇඩ් කරන්න යන්න එපා. මොකද ඩීටේල්ස් වැඩි වෙනකොට ෆොටෝ එකේ මේ එතකොට ෆොටෝ එක වටපිටාවෙම ගොඩක් දේවල් පිරෙනවනේ. එතකොට ඉතින් මේ ෆොටෝ එකේ කිසි ක්වොලිටියක් නැති වෙනවා. ඉතින් ඔයාලා ඒක නිසා දානකොට අවශ්‍යම දේවල් දෙක තුනක් විතරක් දාන්න. දැන් මම මෙතන ටයිප් කරගන්නවා මම දාන්න හිතාගෙන ඉන්න ටික. ඔයාලා කැමති දේවල් ටිකක් ටයිප් කරගන්න. මම මෙතන දැන් ටයිප් කරගන්නවා මගේ ජොබ් එක ෆෝන් රිපෙයාරින්
සහ සැටලයිට් උපහංග සවි කිරීම කියල්දානු දවස්සේ ඊට අමතර මම YouTube එකට වීඩියෝ නිර්මාණය කරනවා හරිද ඉතිං මගේ ඒ ෆොටෝ එකට අප්ලෝඩ්ෙන්වා ඩීටස් වර්ග තුනක් මෙතන ටයිප් කර ගත්තා ඊට පස්සවල මෙතන ස්පේස් ඇත්තියලා මං දෙවනියට දාල් තියෙනවා ඩිස්ක්‍රපෂන් එක හරි කමෙන්ට් සෙක්ෂන් එක හරි දෙවනි ප්‍රොම්ප්ට් එක අන්න ඒක මෙතෙන්ට පේස්ට් කරගන්න ස්පේස් එකක් තියලා හරිද ඒ ස්පේස් එකක් තියලා හරි කොහොම නැතුව දැම්මත් ප්‍රශ්නයක් නැහැ හරිද ඊට පස්සේ මේක මෙහෙම සෙන්ඩ් කරන්න හරිද guys ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන සමහරු කමෙන්ට් දානවා මම කලිනුත් දැම්මේ ෆොටෝ එකක් හදාගන්න දෙයක් ගැන වීඩියෝ එකක් ඉතින් කට්ටිය කමෙන්ට් දානවා කමෙන්ට් සෙක්ෂන් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබ්බත් කොපි කරගන්න බෑ කියලා ඉතින් ඒකට ඔයාලා කරන්න ඕන මගේ මේ වීඩියෝ ලින්ක් එක අරගෙන වීඩියෝ එක ෂෙයා ලකුණ දුන්නාම වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්නයි ලින්ක් කොපි කරගෙන ඔයාලා වෙබ් බ්‍රවුසර් එකකින් ඕපන් කරගන්න මගේ මේ වීඩියෝ එක ඒ කියන්නේ Chrome එකේ පේස්ට් කරලා ලින්ක් එක ගෙනියලා ඕපන් කරගන්න මේ ලින්ක් එක එතකොට වලට පුළුවන් මම දාලා තියෙන ප්‍රොම්ප්ට් දෙකම කොපි කරගන්න කිසි ප්‍රශ්නයක් නැතුව ගොඩක් දැන් එන ෆෝන් වල නම් පුළුවන් YouTube ඇප්ලිකේෂන් එකෙන් කොපි කරගන්න මගෙත් පුළුවන් ඉතින් බැරි කට්ටියන් තමයි අර විදිහට මම කිව්වේ හරි අපි බලමු අපි ෆොටෝ එක දැන් මෙතන ජෙනරේට් වෙනවා හරි ඔයාලට පේනවා ඇති එක පැත්තකින් තියෙනවා මගේ අතේ ෆෝන් එකේ වගේ බෞද්ධයක් තියෙනවා තා තියෙනවා උඩ සැටලයිට් ඩිෂ් එකක් තියෙනවා ඒ වගේම තමයි YouTube එකට වීඩියෝ හදනවා කියලා මම මෙතන ටයිප් කරන්නේ ඒක නිසා තියෙනවා පැත්තෙන් කැමරාවකුත් ඉතින් ඔන්න ඔහම තමයි මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙලා තියෙන ෆොටෝස් වර්ගේ හදාගන්න ඉතින් මේ වීඩියෝ එක ඉතින් ඔයාලට ටග් ගාලා ගේනවා මොකද ගොඩක් කටි මැසේජ් දාලා අහනවා කොහොමද මේක හදන්නේ කියලා ඉතින් YouTube එකේ තියෙන මම හිතන්නේ මේක ගැන එක වීඩියෝයක් හරි දෙයක් හරි ඒකින් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ හරි එහෙනම් ඊළඟට තව වීඩියෝ එකකින් හම්බෙමු ඒක නිසා subscribe කරලා like කරලා share කරලා තියන්න ඔයාලගේ නොදන්න යාළුවන්ටත් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු goodbye